හායි ළමයි කොහොමද ඉතින් මම නම් හොඳින් ඉන්නවා. ඔයාලත් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න මම අදත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්. හැබැයි මේක නම් මගේ ස්වයං රැකියාවක් විදිහට මම කරන දෙයක්. ඒ වුණාට ඔයාලට බිස්නස් එකක් විදිහට කරන්න කැමති කවුරු හරි ඉන්නවනම් මාත් එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්. මේ මගේ ස්වයං රැකියාව. ඉතින් මේ විදිහට මම හෙයා බෑන්ඩ් හෙයා කටු හදලා කඩවල් වලට දානවා. ඊට අමතරව මාත් එක්කලා බිස්නස් වලට සම්බන්ධ වෙලා ඉන්නවනේ කට්ටිය. අන්න එයාලටත් මගේ හරහා මේ විදිහට ලස්සන හෙයා බෑන්ඩ් හෙයා ක්ලිප් එහෙම ගන්න පුළුවන් එයාලගේ බිස්නස් එකට. ඉතින් ওই විදිහට මම ඔයාලට පෙන්නන්නම් මම දැනට හදලා තියෙන ටික මේ ටික ෂොප් එකකට දාන්න ඕන. දාන්න යන කලින් තමයි මම මේ විදිහට ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් බලන්නකෝ ලස්සනයිද කියලා කොහොමද මම දන්නවා ඉතින් දැන් ගොඩ ඒ කියන්නේ YouTube channel වල එතකොට FB page වල එහෙම සෑහෙන මේ වගේ hair band hair clip ඒ වගේ ගොඩ දේවල් ඉතින් තියෙනවා. ඉතින් මට පුළුවන් විදිහට මම මේ පටන් අරගෙන තියෙන්නේ. ඊට අමතරව ඉතින් තව කාට හරි උදව්වක් කරන්න පුළුවන් නිසා දැන් බබාලත් එක්ක ගෙවල් වලට වෙලා ඉන්න අම්මලා ඉන්නවනේ. එයාලට ඇත්තටම මේවා හදාගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ අයට මගෙන් හෝල්සේල් ප්‍රයිස් එකට අරගන්න පුළුවන්. එයාලට එතකොට හදන්න වෙලාවක් වැය කරන්න ඕනේ නැහනේ. ඉතින් මගෙන් හෝල්සේල් ප්‍රයිස් වලට ඒක මේ හෙයා ක්ලිප් හෙයා බෑන්ඩ් අරගෙන එයාලට සෙල් කරන්න පුළුවන්. කැමති කවුරු හරි ඉන්නවා නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා තියන්න. එතකොට මම ඔයාලට ඩීටේල්ස් ටික එවන්නම්. ඉතින් ඔන්න බලන්නකෝ මේ ටික තමයි මම දැනට හදාගත්තේ. දැන් ඉතින් මේ ටික ෂොප් එකට දාන්න ඕන. මම ඔයාලට මේ ටික ෂොප් එකට දැම්මට පස්සේ මට එකෙන් හම්බ වෙන ගාණත් මම ඔයාලට මේ වීඩියෝ එකටම ඇඩ් කරලා තියන්නම්. එතකොට ඔයාලටත් පොඩි අදහසක් ගන්න පුළුවන් අපිට මේකෙන් ලාභ තියෙනවද පාඩුද එහෙම කියලා. ඇත්තටම මම මේ ටික ගෙන ගත්තේ ඔන්ලයින්. මොකද අපි ඉන්න හරියේ මේ වගේ දේවල් ගන්න ෂොප් එකක් නැහැ. ඒ කියන්නේ හෝල්සේල් ප්‍රයිස් වලට දැන් අපිත් බිස්නස් එකක් කරන කෙනෙක්. ඒ කියන්නේ මමත් බිස්නස් එකක් කරන කෙනෙක්නේ. එතකොට මමත් බලන්න ඕන ලාභම තනින් ගන්නනේ. තව කෙනෙකුට ඒ කියන්නේ මගේ ලාභය වැඩි කරගන්න ඕන නම් මම දැනගන්න ඕන හෝල්සේල් ප්‍රයිස් වලට බඩු ගන්න කොහෙද තියෙන්නේ එහෙම කියලා. ඉතින් මම බැලුවාම මං ඉන්න නගරේ එහෙම තැනක් නැහැ. ඉතින් ඒ නිසා තමයි මම ඔන්ලයින් ගෙන්න ගත්තේ. මං ටිකකින් තමයි ඉතින් ඉස්සෙල්ලාම පටන් ගත්තේ. මොකද මේ මට චූටි බබෙක් ඉන්නවා. එයත් එක මට කරගන්න පුළුවන් වේද දන්නේ නැහනේ කියන හින්දා මම පොඩ්ඩයි ටිකක් ඕඩර් කරේ. ඒ කියන්නේ එයා ගාව තිබ්බ පොඩිම පැකේජ් එක තමයි මම ඕඩර් කරේ. මං එයා ක්ලිප් ටිකක් හදලා තිබ්බා. ඒ ටික මං කලින් වීඩියෝ එකක ඔයාලට පෙන්නුවා. ඒ ටික යවලා තියෙන්නේ. ඒක මාත් එක්ක බිස්නස් එකට 3-5 බිස්නස් එකකට සම්බන්ධ වෙච්ච කෙනෙක් මම ඒ ටික ගත්තේ. එයාගේ කඩේට. ඉතින් එයා ඒ ටික ගත්තා. දැන් තියෙන්නේ මේ ටික ෂොප් එකට දෙන්න ඕන. ඉතින් කැමති කවුරු හරි ඉන්නවනම් ඒ කියන්නේ එකම ඩිසයින් එක නැහැ. දැන් මේ පෙන්නන එක කවුරු හරි ඕඩර් කරොත් ඒකෙම ගන්න නැහැ ඉතින්. ඒ වෙලට තියෙන ටික මම ඔයාලට ෆොටෝ හරි වීඩියෝ එකකින් හරි පෙන්නනවා. එතකොට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් දැනට මං ගාව තියෙන මේ ටික තමයි. මේ ටික දැන් කඩේට දෙන්න ඕන. ඒතකොට මේ ටිකත් නැහැ. ඔයාලට මං ආයෙ හදලා වීඩියෝ එකක් ආයෙ දාන්නම්. කැමති කවුරු හරි ඉන්නවනම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ කටු ටිකයි බෑන්ඩ් ටිකයි තියෙන්නේ. ඉතින් අපි බලමුකෝ මේ ටිකෙන් කීයක් මට හම්බ වෙනවද කියලා. මම ඒකත් මේ වීඩියෝ එකකටම ඇඩ් කරන්නම් ඔයාලට බලන්න. මම ආයෙත් කියනවා කැමති කවුරු හරි ඉන්නවනම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මේ බිස්නස් එකට. ඒ කියන්නේ ඔයාලට මේකට යොදවන්න වෙලාවක් නැති කවුරු හරි ඉන්නවනම් අන්න එහෙම කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලා ජොබ් එකක් කරාට කමක් නැහැ. මේක අමතර ආදායමක් විදිහට ඔයාලට කරන්න පුළුවන් ඇත්තටම. ඉතින් ඔන්න තියෙනවා මේ ටික තමයි දැනට තියෙන්නේ. බලමු අපි මේක කීයක් මට හම්බ වෙනවද කියලා. ඉතින් මගේ WhatsApp නම්බර් එක මම මේ වීඩියෝ එකේම දාන්නම්. කැමති කවුරු හරි ඉන්නවනම් අපිව contact කරගන්න. ඉතින් මේ විදිහට තමයි ඒකේ මට සල්ලි ටික හම්බුනේ. මෙතන 1540ක් තියෙනවා. මගේ බෑන්ඩ් තිබ්බේ 9යි. 10ක් හදාගන්න මට බැරි වුණා. ඉතින් මම එක බෑන්ඩ් එකක් ෂොප් එකකට දැම්ම 170 ගානේ.
මොකද ඒ ගණන් වලින් තමයි මට මේ පැත්ත දාගන්න පුළුවන් වුණේ. සමහර පැතිවල තියෙනවා 250 270 ඔය ගණන් වලින් මේ ෂොප් එකේ විකුණන. එතකොට අපිට ඊට වඩා ගානකට දෙන්න පුළුවන්. ඒ උනට මට දෙන්න පුළුවන් වුණේ 170 ගානේ. ඉතින් ওই විදිහට තමයි මට ඒ ටිකේ සල්ලි හම්බුනේ. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.